ඔළුවේ කැක්කුමයිද? ඔයාට තියෙන ඔළුවේ කැක්කුම මිග්‍රේන්ද කියලා අඳුනගන්නේ කොහොමද? ඔළුවේ පැත්තකින් කැක්කුම පටන් ගන්න එක. ඔළුව කැක්කුමත් එක්ක ඔළුව ගැහෙනවා වගේ දැනෙන එක. ඔයා වැඩ කරද්දි ඔළුව හොලවද්දි කැක්කුම වැඩි වෙන එක. ඔළුවේ කැක්කුම් තියෙන වෙලාවට වමනේ යෑම හෝ වමනට එනවා වගේ දැනීම. ඒ වගේම අධික ශබ්දය හා දීප්තිමත් එලි නිසා අමාරු ගතිය වැඩිවීම කියන දේවල් තියෙනවා නම් ඔයාට මිග්‍රේන් තියෙනවා වෙන්න පුළුවන්. මිග්‍රේන් තියෙන කෙනෙක් ඔළුව කැක්කුම හැදුණු වෙලාවක අඳුරු නිශ්ශබ්ද තැනක ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම නිදාගන්න එකෙන් ඒ වෙලාවෙදි සහනයක් ලැබෙනවා. මිග්‍රේන් තියෙන සමහර අයට ඔළුව කැක්කුම හැදෙන්න වහාම කලින් ස්නායු ආශ්‍රිත රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒවා තමයි පෙනීමේ අපහසුතා. මේ වෙලාවෙදි කෙනෙක්ට නිවි නිවි දිලිසෙන තිත්, ආලෝක පේන එක, දෘශ්‍යපතේ පෙනීම නැති ලප ඇති වෙන එක, බිඳුණු කණ්ණාඩියකින් බලනවා වගේ පේන්න පුළුවන්. ඒ වගේම දැති දැති වගේ ඉරි, අකුණු සහ එලි පේන්න පුළුවන්. ඒ වගේම කතන ආබාධ, ඊටාම කලාතුරකින් අතපය පණ නැතිවීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේ විදිහට හිසරදී ඇතිවෙන්න කලින් ස්නායු ආශ්‍රිත රෝග ලක්ෂණ ඇති වෙන තත්ත්වය අපි මිග්‍රේන් විත් ඕරා කියලා හඳුන්වනවා. මිග්‍රේන් පාලනය කරගන්නේ කොහොමද කියලා අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඊට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.